ගරුතර සංඝරත්නයන් අවසරයි. අපේ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ගිරි කුචකර මහා පරිසර අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමා, සම්සම් ආයතනයේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයෙන්ද, පොලිස් ස්ථානයේ නියෝජනය කරන මහත්මයින්ද, අනිකුත් එතන සහභාගී වන්න මහත්මයනි, සහෝදර සහෝදරණී, මම හිතන්නේ ඊටාම ලේකම්තුමිය පැහැදිලි කරා විදියට වැදගත්, අනිවාර්යයෙන්ම සමාජයේ වශයෙන් වේ යුතු දෙයකට සම්සම් පදනම මූලිකත්වයක් කරන් තියෙන්නේ. විශේෂයෙන්ම ලංකාව ගත්තොත්, ලංකාව ඔබ අපි දන්නවා ඈත අතීතයේ ඉඳලම වීසණේ කියන එක නොපුරුදු දෙයක් නෙවෙයි. විවිධාකාර වීසණ වලට අපි මැදිහත් වීමට සිද්ධ වුණා මොහොබිම. ඒ නිසා අපි නිතරම බලන්න ඕනේ මේ වීසණෙන් අපි ගොඩ යෑමට නම් අපි පෙර සූදානමත් එක්ක කටයුතු කළ යුතුයි. අයි මේ කියන්නේ විවිධ වීසණ වල එන ආපදා තත්ත්වයෙන් අපි යලි ගොඩනැගෙන එක ඊටාම වැදගත්. ඒක මම සරලව කියනවා නම් මේ වෙන වීසණ අවිල්ලා හැම එකෙන්ම අවිල්ලා අභියෝගාත්මකයි. හැබැයි මේ අභියෝග අපලයක් නොවේ යුතුයි. අයි මේ කියන්නේ අපි සුළුකුණාටුවක් ගැන අහලා තියෙනවා 1970 ගණන් වල. ඒකෙන් රට අවුරුදු 10කට වැඩිය පස්සට ගියා. පාර අයිනේ වටේම මිනිස්සු හිඟා කන්න පටන් ගත්තා. මම හිතන්නේ මම පුංචි කාලේ අපේ ගෙදරට මිනිස්සු එනකොට ඒ සුළුකනාටු මතක් කරගෙන තමයි ඒගොල්ලෝ යාචක. ඊටාම කනගාටු තත්ත්වයක් ඒ දවස්වල තිබුණා. ඒ වගේම අපේ රටේ ඔබ දන්නවා තරුණ නැගිටීම අවස්ථා දෙකම ඒක අපලයක් වුණා. උතුරේ තරුණ නැගිටීම අවුරුදු 30ක පුරව යුද්ධයක් වුණා, රට ආයෙ පස්සට ගියා. ඒ වගේම මේ පැත්තෙන් අපි කතා කරනවා නම් JP අරගලය සෑහළු පිටිපස්ස ගියා. හැම වෙලාවෙම මම දකින්නේ මේ ආපදා තත්ත්වය ඇත්තරම අපලයක් වෙනවා. මේක නොවිය යුතුයි. එහෙම නොවෙන්න ඕන නම් මේක අපි ආශිර්වාදයක් කරගන්න ඕනේ යලි ගොඩ නගින්න. මේක තමයි ඊටම වැදගත් වෙන්නේ. අභියෝගය අපලයක් නොවි ආශිර්වාදයක් කරගන්නේ කොහොමද කියන එක තමයි මම හිතන්නේ මේ අද අපි ආරම්භ කරන සුවිශේෂ කර්තව්‍යයේ ප්‍රධානම අරමුණ. මං ඇයි ඒ කියන්නේ යුත් ඔබ අපි දන්නවා ලංකාවේ ඉතිහාසයේ ගත්ත ගමන් මෙතෙක් වෙච්චි විවිසන වලින් මේසර අපි මුණ දීලා තියෙන විනාශය ඊටාම බරපතලයි. ලේකම්තුමිය කිව්වා වගේ ආණ්ඩුවකට එහෙම නැත්නම් පරිපාලන යාන්ත්‍රණයට විතර මේකෙන් ගොඩ යෑම ඊටාම අපහසුයි. මේකේ විශේෂයෙන්ම මේකෙක් වෙන්නේ අපි කොයිතරම් දුරට සමාජයක් විදියට ඇත්තරම ලංකාවේ මම මෙතනින් මතක් කරන්න කැමති සිවිලියන් ඇන් සිටිසන් කියන්නේ ප්‍රජාව හා රටේ ජීවත් වෙන මිනිසු කියන අතර තියෙන වෙනසක්. ඊටාම වැදගත් වෙන්නේ බොහෝ දුරට අපේ රටේ මිනිස් ජීවත් වෙනවා. කොයිතරම් දුරට
ප්‍රජා වගකීම ගන්නවද කියන එක ඉතාම කඩකාර්තයි තත්ත්වය. මං ඒ අයියේ කියන්නේ ලංකාවේ නිදහස් දිනාගෙන අවුරුදු 20ක් යනකොට ආර්ථික විද්‍යාඥයෙක් ලංකාව දිහා බලලා කියන කියමනක්. ඒ කියමන තමයි Sri Lankans ate the fruits before grow the tree. අයි මේ කිව්වේ අපි ආර්ථික වර්ධනයක් නොවි තිබිච්ච දේ හැමදේම පරිභෝජනයට ගත්තා. ඒ නිසා 1950 අපි රට අධිරාජ්‍යවාදයෙන් බාර ගන්නකොට අයවැය හිඟයක් තිබුණේ නැහැ. බජට් සර්ප්ලස් එකක් තිබුණේ. විරකීය භාවයක් තිබුණේ නැහැ මේ රටේ. 103ක් විරකීය භාව තිබ්බේ. හැබැයි අපේ දක්ෂතාවය තමයි අවුරුදු 10න් හොඳ තත්ත්වයට ගෙනිලා ආපෝ අධිරාජ්‍යවාදීන්ට ගිහිල්ලා කියනවා රට ඉස්සරහට ගෙනියන්න බෑ අපිට උදව් කරපන් කියලා. එතකොට කොයිතරම් කියන්නේ පසුබෑමක්ද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. ඒ නිසා තමයි මේ ආර්ථික විද්‍යාඥය කියනවා අපි අර වර්ධනය නොකර තිබිච්චි සම්පත් වලින් අපි ජීවත් වෙන්න පටන් අරන් අපේ රට පස්සට ගිය කියන එක දැන් පරිශ්‍රණය කියන්නේ. ඉතින් මේ නිසා මම දකින්නේ අපේ ලංකාවේ සංස්කෘතිය තමයි පරිභෝජක සංස්කෘතියයි. consumption culture of consumption. හැමදේම අපි පරිභෝජනයක තමයි ගන්න උත්සාහ කරන නිසා සංරක්ෂණ සංස්කෘතියක් අපේ රටේ දකින්න නැහැ. තියෙන දේ වර්ධනය කරන තියෙන දේ ආරක්ෂා කරගෙන යන අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් විදියට පරිසරය ආර්ථික සමාජ සංස්කෘතිය නිර්මාණය කරන එක තමයි අපේ සංරක්ෂණය කියන එකේ තියෙන ප්‍රධානම අරමුණ. මම මේක දීර්ඝ වශයෙන් ඕගොල්ලන්ට පැහැදිලි කරන්න අවස්ථාවක් නැහැ. උදාහරණයට සුළු උදාහරණයක් තමයි අපි කෑම කනවා කෑම ඉතුරු වෙන කුණු ටික කාටද අයිති? අපිට දයිති නෑ. ඒක ආණ්ඩුවට අයිති. නගර සභාවෙන් ඇවිල්ලා කුණු ටික සුද්ධ කරේ නැත්නම් ප්‍රාදේශ සභාවෙන් සුද්ධ කරේ නැත්නම් කුණු ටික එහෙමමයි. අපේ වගකීම එච්චරයි. අපි ජීවත් වෙනවා ඩෙන්ගු බවුනුත් කාටද මේ අයිති? අපි දැන් බාර ගන්න අයිති. නගර සභාවට නැත්නම් PHA එකට MOH එකට තමයි අයිති. මෙන්න මේක තමයි ඊටාම බරපතල කරුණු. අපි ප්‍රජාවක් විදියට ප්‍රජා වගකීමක් ගන්නෙ නැහැ. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම අපි බර කරන්නේ ආණ්ඩුවකට. මොන ආණ්ඩුව තිබ්බත් අපේ කුණු ටික හරි මොන හරිද භීෂණේ ඕන දෙයක් එනකොට මම මේ දැක්ලත් මම කියන්නේ ඇත්තටම කනගාටුවෙන් කියන ජනාධිපතිතුමා කිය විදියට අනුකම්පාව වෙන්න ඕනේ. යාගේ ආයාචනයක් තියෙනවා, ආදරය තියෙනවා. මේ අනුකම්පාව ආයාචනය ආදරය ආයසරෙක් යපන සමාජයක් ගොඩනගා ගන්නොත් අපි කියන්නේ විනාශ චක්‍රය විෂ සර්කල් එකට යන්න හොඳ නැහැ. මොනවාද පහුගිය කාලෙම වෙලා තියෙන්නේ අපි මෙන්න මේ වගේ භීෂණ වලින් මොන හරි දෙයක් පටන් ගත්ත ගමන් ඒක ආපෝ මේ මිනිසු උත්සාහ කරනවා තමන්ගේ උත්සාහය නැතුව තමන්ගේ නැත්නම් දිගටම යන්න. දැන් මේ දවස්වලත් ඔයගොල්ලෝ දැකලා ඇති. ඩැට්ලි සේනාමාත්‍යගේ හාල් සේරු දෙකින් පටන් අරගෙන අස්වස්මින් 15000 වෙනකන් ඔය ක්‍රමය තමයි ආවේ. එහෙම නෙවෙයිද? හාල් සේරු දෙකින් එමයි මම හිතන්නේ පටන් ගත්තේ. හැබැයි ගිහිල්ලා 17000ක තමයි නවතින්නේ. ඒත් ලංකාවේ දරිද්‍රතාවය අඩු වෙලාද? දුප්පත් මිනිස්සු අඩු වෙලාද? නෑ. ඒ නිසා භීෂණයෙන් මම දකින්නේ බරපතල පැත්තක් ඒක. දැන් මේ මොහොතේ වුණත් මම හැමෝම නෙවෙයි ඔබ දැකලා ඇති වැඩ කරන සමාජය යම්කිසි විදියට ආධාරයක් ලැබෙනවා නම් ඔය මධ්‍යස්ථාන වල ඉඳලා වැඩක් පොල කරන්නතුව කතා කරනවා.
මම පෙරේදා අපි කතා කරනකොට අපේ රියාස් මහත්තයා මට කිව්වා මේකට හොඳ උපාය මාර්ගයක්. කෑෂ් ෆෝ වර්ක් කියන්නේ සංකල්පය. මධ්‍යස්ථාන හිටියත් ඒ මිනිසුන්ගේ නිෂ්පාදනයක් මොන හරි අපිට යන්න ඕනේ. අඩුම වශයෙන් ඒගොල්ලන්ගේ. මේක ඊටාම වැදගත් දෙයක් වෙනවා. මොනවාද රටක් වැටෙන්න නැතුව අපි රැකගන්න ඕනේ නා. මේක ඊටාම වැදගත් කරුණක්. ඒ නිසා අපි නිතරම කල්පනා කරන්න ඕනේ යලි සමාජය ගොඩනගන්න ඕන නම් ඕන භීෂණයක චක්‍රයක් තියෙනවා. මේ චක්‍රිය ධනාත්මක වෙන්න ඕනේ නම් පොසිටිව් වෙන්න ඕනේ නම් අපි මුල ඉඳලම කල්පනා කරන්න ඕනේ. ඒක මම කියනවා නම් R ඉංග්‍රීසි අකුරු R 5කට දානවා. පළවෙනි එක රෙස්කියු. ඒක මම හිතන්නේ මුළු ලෝකෙටම ආදර්ශයක් විදියට මවිතියට පත් වෙන පුළුවන් මට්ටමට ලංකා මේසරේ ඔය ආරක්ෂා කරගත්තා පුළුවන් තරම් මේක. ඊට පස්සේ දෙවෙනි එක රිලීෆ්. ඒකනත් අපි ගොඩ ගියා. මිනිසුන්ට කණ්ඩ බොන්න නැද ඒගොල්ලන්ගේ අනිකුත් යටිතල පහසුකම් හැමදේම මූලික වශයෙන්ම කඳුරු වලට එක්කෝ කරලා ඒගොල්ලන්ට ඒ දෙයක සාර්ථකව කරා. තුන්වෙනි එක රීසෙටල්මන්ට්. දැන් සූදානම වෙවි ඉන්නේ. ඒකටත් ආණ්ඩුවයි ජනතාවයි අපේ රටේ ඉන්න ස්වේච්ඡා ආයතනවල හැමෝම සූදානම් වෙලා ඉනවා මිනිසුන් ආපහු යලි පදිංචි කරව ගන්න. මේක තුන්වෙනි එක. හතරවෙනි එක තමයි වැදගත්ම දේ. රීසෙටල්මන්ට් එකත් මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි ණය ආධාර ලැබෙනවා මිනිස්සු උත්සාහ කරනවා කොහොම හරි හැකි ඉක්මනින් මේගොල්ලන් ආපහු පදිංචි කරගන්න පුළුවන්. හැබැයි අපි යලි ගොඩනගාගත්තේ නැත්තම් රීබිල්ඩ් කරේ නැත්තම් අපි එතනමයි. මේකට තමයි මේ ආයතනය වගේ මේ වගේ කාර්යයක් ඊටම වැදගත් වෙන්නේ. රීබිල්ඩින් ප්‍රොසෙස් එකට අපි යන්න ඕනේ. ආපහු. එතනින් සීමා වෙන්නේත් නැහැ. ඊළඟ ආර් එකට යන්න ඕනේ. රීස්ටැබ්ලිෂ් වෙන්න ඕනේ. නැතිච්ච වෙච්චේ ආපහු යලි ගොඩනගාගෙන ආපහු ස්ථාවරත්වයකට එන්න ඕනේ රට. ඒ ස්ථාවරත්වයකට ආවනම් ඊළඟ ආර් එකක් තියෙනවා. රීපේ. අපේ රටේ ඊටාම බරපතල කාරණා තමයි රජයට ආපහු මේ සමාජයට ආපහු පරිසරයට ආපහු ගෙවන එක. රීපේ කියන එක සංකල්පය අපේ අතර නැහැ. ඒ නිසා තමයි තනි පුද්ගලයෝ ගත්තොත් ලංකාවේ තමයි පොසත්ව මිනිස්සු ඉන්නේ. ඔයගේ කාලේ දැකලා ඇති මේ වාහන ඉම්පෝට් එක දීපු ගමන් කොයිතරම් වාහන ලංකාවට අවිලද කියලා. හැබැයි ජපානයේ ගත්තොත් රට පොසත් මිනිසු දුප්පත්. අපි ප්ලේට් එක පුරවල කෑම කනවා ජපානයේ කන්නේ ඊටම සුළු කෑම. ඒගොල්ලන් ගෙවල් දැක්ක ගමන් පුංචි ගෙවල් වල ජීවත් වෙන්නේ. එතකොට මේ මිනිසු දුප්පත් විදියට ජීවත් වෙනවා. අපි එහෙමද? අපිට ඕන විදියට ගේ හදාගෙන අපිට ඕන විදියට ඕන දෙයකින් කරගන්න. දැන් ඔය වගේ තමයි දැන් ප්‍රශ්න වලා තියෙන්නේ. දැන් ඒ නිසා මෙතන වැදගත් කරුණ තමයි මම හිතන්නේ ලංකාවේ කොයි ආණ්ඩුව ආවත් අපේ මහ භාණ්ඩාකාරී ඒ තරම් මුදල් නැහැ. අයි කිව්වොත් මුදල් ටික තියෙන්නේ මිනිස්සු අතර. ඒ නිසා අපේ යුතුයකමක් තමයි රටක් ගොඩනගා ගන්න ඕන නම් ආපහු ගෙවන්න ඕනේ. රීපේ වෙන්න ඕනේ. මෙන්න මේ ප්‍රොසෙස් එකේ ගියොත් තමයි ওই විනාශ චක්‍රයෙන් අපිට එළියට එන්න පුළුවන්. නාශ චක්‍රයෙන් එළියට එන්න පුළුවන්. විශේෂ සර්කල් එකකින් එළියට එන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙන්න මේක තමයි මේ වැදගත්මත් කරුණු තියෙන්නේ. ඇත්තරම මම මෙතන අර සුවිශේෂ කාර්යභාරයක් ස්වේච්ඡා සංගම් වලට තියෙන එක මතක් කරන ගමන් ආණ්ඩුවෙන් කරන්න පුළුවන් උපරිම හොඳම දේ තමයි ප්‍රතිපත්ති සකස් කිරීම හා සැලසුම් කිරීම. හැබැයි කවදාවත් ආණ්ඩුවට තනියෙන් ප්‍රතිපත්ති සකස් කරලා සැලසුම් ක්‍රියාත්මක කරන්න බෑ. ලංකාවේ බොහෝ දුරට දැන් පහුගිය දවසේ මම අගමැතිතුමිය හම් වෙනකොටත් එතුමිය මට මතක් කරා මං හැව ලංකාවේ ලෑන්ඩ් යූස් ප්ලෑන් එකක් නැද්ද? ලෑන්ඩ් යූස් පොලිසි එකක් නැද්ද කියලා චමින්ද මහත්තයා නිතරම මං කතා කරන දෙයක්. කිසිම තැනක් නැහැ. මට ඕන නම් ඕන තැනකින් මම ඕන දෙයක් කරන්න පුළුවන්. ලංකාවේ නෙවෙයි ඕන රටක මිනිස්සු ජීවත් වුණා නම් Tamanට අයිති ඉඩම තිබ්බට ඉඩම අයිති වෙන්න ඕනේ රජයට. රජයේ ප්‍රතිපත්ති අනුව ක්‍රියාත්මක වෙන්න ඕනේ.
ඔය ගඟයිනේ ගඟ දිගටම හදලා තියෙන එක මේකක්වත් අපිට පරිසරයත් එක්ක අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කඳු මුදුනවල කඳුවල හදලා තියෙන්නේ නිර්මාණ ශීලී ලස්සන ගෙවල් කවදාවත් කොයි ලෝකෙවත් පිළිගන්නේ නැහැ. හැබැයි මගේ ඉඩමනේ. ඉතින් මට ඕන විදිහට කරනවා. පොඩ්ඩක් මොළ නම් එහෙම මෙහෙන් මොන හරි උදව්පාර කරගෙන යනවා. දැන් අද අපි මුණ දෙන්නේ එන්නේ මේ ප්‍රශ්න නිසා අපි මේක හදන්න රටේ ප්‍රතිපත්ති පමණක් තිබිලා හරියන්නේ නැහැ. සමාජ මැදිහත්වීමක් තියෙන්න ඕනේ. සමාජය දැනුමත් වෙන්න ඕනේ. සමාජයෙන් මේක එකඟත්වයක් තිබිය යුතුයි. ඉතින් මෙන්න මේ කරුණ තමයි මම හිතන්නේ අපිට ස්වේච්ඡා සංගමයක් ස්වේච්ඡා ආයතනයක් විදියට NGO එක විදියට සිවිල් සමාජයක් විදියට සිවිල් සංවිධානයක් විදියට මේ රටේ ඊටාම වැදගත්. මෙන්න මේක තමයි අපේ රටේ තියෙන ගැප් එක. මිනිස්සු ඔහේ ජීවත් වෙන රජයත් එක්ක. සිවිල් සමාගම්වල සිවිල් ආයතනවල සංගම්වල මෙන්න මේ කර්තව්‍ය වෙන්නේ නැහැ. ලංකාවේ වැරදි චිත්‍රයක් මවල තියෙනවා මේ සිවිල් ආයතනගෙන ප්‍රජා සංවිධානයගෙන ඒවා එක්කෝ මූල්‍ය ආධාර සපයන ආයතනයක් එහෙම නැත්නම් මොන හරි තෑගි භෝග දෙන ආයතනයක් විදිහට තමයි මම මේක සුනාමි වල ඉඳලා දිගටම ස්වේච්ඡා ආයතන ගණනාවක වැඩ කරපු ගත්තු අත්දැකීම තමයි මේවා මුදල් බෙදෙන ආයතන. එහෙම නැත්නම් මොන හරි උපකාරයක් කරන ආයතනයක් කියන්නේ තමයි ලංකාවේ මිනිසුන්ගේ මේක තියෙන්නේ. ඇත්තටම ජාත්‍යන්තර වශයෙන් තියෙන හැම ආයතනෙම UN UNICEF UNESCO මේ හැම ආයතනෙම බලාපොරොත්තු වෙන්නේ සිවිල් සංඝ ආයතනවල ප්‍රජා සංවිධානවල බලාපොරොත්තු වෙන්නේ රජයට සහයෝගය දීලා ප්‍රතිපත්ති සැලසුම් ක්‍රියාත්මක කරන උදව් කරන එක තමයි. මේක ආධාර බෙදෙන ආයතන නෙවෙයි. සම්සම් වලට අපි මුල ඉඳලම කියපු මේක තමයි අපි කරන්න ඕනේ human capacity building. ඒ නිසා තමයි සම්සම් ආධාර බෙදෙන්නේ නැතුව මේ වගේ ට්‍රේනින් සෙන්ටර්ස් හදලා මේක නමක් දාලා තියෙන්නේ ඒ වගේ දෙයකට. ඉතින් ඒ නිසා මේ කාර්යභාරය සම්සම් පමණක් නෙවෙයි හැම සිවිල් සමාජයක්ම හැම ආයතනයක්ම ප්‍රජා සංවිධානයක්ම විය යුතුයි. රජයත් එක්ක එක්කෝ යුතුයි. රජයයි සිවිල් සමාජය හැම එකම එක්කෝ වෙලා මේ ගමන ගියුත් තමයි අපි ඔය කියන resilience and preparedness process එකේ යන්න පුළුවන්. මේක මම දීර්ඝ වශයෙන් කතා කරන්න වෙලාව නැති නිසා මම කෙටියෙන් මේ කරන්නේ. ඒ නිසා බරපතල වගකීමක් තමයි ප්‍රජාවක් විදියට අබේ වගකීම, ඒ වගේම ප්‍රජා සංවිධාන වගකීම ප්‍රතිපත්ති නිර්මාණය කරලා, සැලසුම් නිර්මාණය කරලා මෙතනින් එහාට එන අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් හොඳ සමාජයක්, හොඳ ප්‍රජා සංවිධානවල හැදිලා රජයත් එක්ක අපි අනුගත වෙලා යන එක තමයි මම හිතන්නේ ඊටම වැදගත් වෙන්නේ. ඒ නිසා මේ බලාපොරොත්තුව මම හිතන්නේ සම්සම්හරා ඉටුවයි කියලා බලාපොරොත්තුෙන් තියාගෙන මගේ මේ වචන ටික මම නිමා කරගන්නම්. බොහොම ස්තුතියි.